අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි එම්නෑති සම්භාවනීය පින්වතුනි 2025 වසරේ වෛශාඛ මංගල්‍යයේ ආන්දරා පුරවරේ සිදුකරන දසක් කලාපයක් පිළිබඳව ආන්දර ඓතිහාසික ගල්බඩ සීමා විහාරස්ථානය 1918 ආරම්භ වූ සියම් මහා නිකායේ මූලස්ථානයක් ඇටියට මේ ගල්බඩ සීමා විහාරස්ථානය ඉතිහාසගත වෙනවා. විහාරස්ථානයේ මුල් කරගෙන ආරක්ෂක බල මණ්ඩලය ප්‍රදේශීය අනිකුත් විහාරස්ථානයන් අපිට කරගෙන ඒ වගේම සියලු ආගම් අවෝදරත්වයෙන් මේ සඳහා එකතු කරගෙන ඒ වගේම නගරයේ අයත් වූ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු පොලිස් අධිකාරී කාර්යාලය මුල්කව ඒ පමණක් නෙවෙයි රාජ්‍ය ආයතන රාජ්‍ය නෝන ආයතන සංවිධාන අවුරුදු එකතු කරගෙන ඉස්සරහට සම්මුතිය පාන්දුර මූලික කරගන්නේ අවදස් සිදු කරපු විසක් මංගල්‍යයේ තිරුමහා විහාර විසක් මංගල්‍යයේ මේ අවුරුදු ප්‍රතිපදිත කරාට සියල්ලක්ම මේ රෝඩ සෝදානම් වෙලා තිබෙනවා. ලංකාවේ ඉදිකරන මන්තරම් මෑත කාලයේ ඉදිකරන විශාලම තම තාක්ෂණයේ යුත් ඩිජිටල් තොරණ තුම්ලිය පිළිබඳව දැක්වෙන තොරණ ඉදි වෙනවා විහාරස්ථාන විශාල අදු හරියටකට වඩා උස ඒ වගේම හොඳ නිර්මාණයකින් යුත් අපාය යන්ත්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙන අපාය සංදර්ශනයේ අඩි 400ක පමණ දුරක නිර්මාණය වෙලා තිබෙනවා. සාමතරව පොලිස් අධිකාරී කාර්යාලයේ මූලිකව විහාරස්ථානයේ තුල කූඩු ප්‍රදාතර කූඩු ගණනාවක් ස්ථාපිත වෙන්න නිසායි ධාතුන් වහන්සේලා කරුවක්නි ධාතුන් වහන්සේ ඇතුළු සරියුත් මොගලන් රහතන් වහන්සේලා මූලිකව රහතන් වහන්සේලා 25 නමක් ප්‍රදර්ශනය සඳහා වන්දනා සඳහා දෙනවා. වගේම සාසනාරක්ෂක මණ්ඩලය ඇතුළු ප්‍රදේශීය ආයතන සියල්ලක් එකතු කරගෙන අන්‍ය ආගමික මධ්‍යස්ථානත් මූලික කරගෙන භක්තිගීත වැඩසටහන සංවිධානය වී පවතින මේ අනුව පළමුවෙන්ම මැයි මාසයේ 12 වෙනිදා දීල භාවනා වැඩසටහන 2500 3000 තරම් පිරිසක් මේ විහාරස්ථාන කුලසිත සමාදන් වෙනවා. ඒ සඳහා මේ රටේ ඉතාමත්ම සම්භාවනීය පූජනීය මහා සංඝරත්නය හා බුද්ධතුන් දේශන සඳහා ධර්ම දේශනා සඳහා පැමිණී සිටින්නයි. ඒ වගේම 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා සවස් 6 සිට ආගමික කටයුතු සිදු කරලා රාත්‍රී 7ට කලාපය සියලුම ජනයා වෙනුවෙන් නියුතු ලැබීමට අපි මේ මුල් සංවිධානය කරගත්තා. නිසා අපි බොහොම සතුටින් ගෞරවයෙන් ඒකට කරන සමස්ත රටේ ජනයාට පාන්දුරා පුරවරය නගර මැදයෙන් පිහිටි ඓතිහාසික ගල්බඩ සීමා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගන්නේ එම ශ්‍රී මහා විහාර විසක් කලාපය අපි හැමෝම එකතු වෙලා බොහොම එක්සත් එකතුව සිද්ධ වෙනවා කවුරුත් එකතු වෙන්න අපිට මේ මොහොතේදී හැමෝටම ආරාධනා කරනවා පාන්දුර නගර මැදයේ තිබෙන ශ්‍රී මහා විහාර විසක් කලාපය ආරම්භ කරන්නේ අඳුන අවසරය කෙටියෙන් පොඩ්ඩක් අපිට මේ අර කෙටිම කරලා කියන්න පුළුවන්ද මේක කිවෙනි පාටද තියෙන්නේ කොහෙද ප්‍රදේශයේ මේක තියෙන්නේ ඒ කියන්නේ කොච්චර ප්‍රදේශයක මේක තියෙනවද කොයි තියෙන්නේ ඒකත් එක්කම කූඩු කොච්චර ප්‍රමාණයක් වගේ ලෑස්ති ගන්න බලාපොරොත්තු වෙනවද සහ ඒ අදා ඔබ වහන්සේ මේ කිව්වා මේ අර තියෙන කේක ඉසව් කිව්වනේ ඒ පිළිබඳ පොඩ්ඩක් කෙටියෙන් අපිට අර ඒ කැලේ විතරම ගන්න පුළුවන් විදිහට ගන්න පුළුවන් නම් ඉන්න හඳුන්නේ හොඳයි අවසරයි. ශ්‍රී මහා විහාර විසක් කලාපය ගල්බඩ ශ්‍රී මහා විහාරස්ථානයේ පූජා භූමිය තුලයි නිර්මාණය වෙන්නේ. අකර 12ක් ප්‍රමාණ මේ ඉලා ප්‍රමාණයේ තොරණ අපාය ධාතු ප්‍රදර්ශන වන්දනාව ඊට අමතරව සිදු කරන කූඩු 10ක් 12ක් තරම් පොලිසිය වලින් යුද හමුදාව මූලිකව තවත් ආයතන ගණනාවකින් කූඩු ප්‍රදර්ශන කූඩු නිර්මාණය වෙනවා. ධාතු වන්දනාව ක්‍රියාස්ථානයේ තුලයි සිදු කරන්නේ. භක්තිගීත සිදු කරනවා දන්සල් කීපයක් සිදු කරනවා.
දින කීයක් මේක පැවැත්වෙනවා? නැයි මාසේ 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දින 5ක්. ජෝනස් එතකොට මේක එන කට්ටියන් කොහොමද ආරාධනා කරන්නේ මේ ඇවිල්ලා නොමිලේද මේක නැත්තම් මුදල් කියලා? මේ කලාපය දකින්න තියෙන්නේ අපිට නොමිලේ හදවත ප්‍රදර්ශනය සඳහා දකින්න තියෙන්නේ. අපාය දර්ශනය සඳහා පමණක් ඒක පොඩි ප්‍රමාණයක ටිකට් එකක් ලබා ගන්න තමයි ඒක ධර්මන තියෙන්නේ. අනිත් සියල්ලක්ම නොමිලේ තමයි තමන්ට නරඹන්න තියෙන්නේ. කීවෙනි වතාවටද ස්වාමීන් වහන්සේ මේක පවත්වන්නේ? මේක අවුරුදු 20ක් තරම් කාලයක් තිස්සේම මේ කලාපයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ නමයි තනතුරයි පොඩ්ඩක් කොහොමද කියන්නේ? මම පාන්දුර ගල්ගොඩ ශ්‍රීමා විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන පහක ආදිවාසී ලග්න කලුතර පාන්දුර දෙතුනේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන් වහන්සේ